රා බීලා තිබ්බට රා හදන විදිය දැකලා නැහැනේ. ඉතින් අපි අද බලමු රා හදන විදිය. රා මදින පොල් ගහක් සාමාන්‍යයෙන් මේ වගේ කොස්ටල් ඒරියා කියන්නේ වෙරළබඩ තීරයේ තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. එතකොට මේ වගේ ලණු බැඳලා ඒ පොල් එලි බැඳලා එහෙම තමයි රා මදින පොල් ගහක් තියෙන්නේ. අතර මේක උඩට යනකම් එයාට රා මදින්නට පහසු වෙන විදිහට උඩට යනකම් පොල් එලි බැඳලා පොල් ලණු බැඳලා එහෙම තමයි තියෙන්නේ. ඒතර ඔයාලට උඩ පේනවා මේ අතුර මම ඔයාලට පෙන්වන ඊළඟ වීඩියෝ එකකින්. ඒතර මේ ලණු දෙකක් අතර ગેප් එක ගත්තට පස්සේ අපි කියනවා වියත් පල්ලෙහාම ગેප් එක සාමාන්‍යයෙන් වියත් දෙකක් වගේ. උඩට යන්න වියත් 2.5 3 වගේ අවස්ථාව වෙනකම්ම මේක දික් කරන එක සාමාන්‍ය රා මදින එක ටොඩි ටැපර්ගේ දණහිස්ස ගාවට වගේ තමයි සාමාන්‍ය මේගොල්ලෝ උස ඒ සයිස් උසක් වෙනකන් තමයි මේ පොල් එලි බඳින්නේ. එතකොට ඔයාලට මම පෙන්නන්නේ මෙතන නම් ඔව් මේ පෙන්නන්නේ ඔයාලට අතුරක්. හරිද? මේ අතුරේ තමයි මේ උඩ පේන ඔයාලා ලණු බැඳලා වගේ පොල් ගස්වල මේ අතුරේ තමයි ටොඩි ටැපර්. එහෙම නැත්නම් රා මදින කෙනා ගමන් කරන්නේ ගහෙන් ගහට. මේගොල්ලෝ ආයි බැහැ මේව යන්නේ නැහැ. ඊළඟට ගහට යන්නේ බැහැලා නෙමෙයි කෙලින්ම ඒ ගහෙන් නැගපු ගහෙන් ඊළඟ ගහට ওই විදිහට ලණුව දිගේ තමයි ඒගොල්ලෝ ඇවිදගෙන යන්නේ. ඉතින් ඔයාලට විශේෂත්වයක් විතර මේකේ පේනවා ඇති. දැන් ගහෙන් ගහට හැම ගහකම මේක ඒ කියන්නේ එක ළඟක තියෙන ගස්වල දැන් මේ දෙක කරන්නේ. ඒතර ගහෙන් ගහට හැම ගහකම මේ විදිහට ලණු බැඳලා තමයි තියෙන්නේ. එතකොට බලන්න රා මදින ගස්වල දැන් මේ තියෙන රා මදින නැති ගහක. ඒතර පොල් එහෙම තියෙනවා. ඒතර රා මදින ගහක හාත්පසින් තත්ත්වය මීට වඩා වෙනස්. හරිද? එතකොට මේ දැන් මේ වගේ පොල් පිරලා තිබ්බ රා මදින නැති ගහක ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟට ඔන්න බලන්න රා මදින ගහක පොල් නැහැ. මොකද රා මල් පොල් මල තමයි කපන්නේ. පොල් මල කපන හින්දා මේවා කියන්නේ ගෙඩි එන්නේ නැහැ. මොකද මලෙන් තමයි ගෙඩි හටගන්නේ. එතකොට මල කපන හින්දා ගෙඩි හටගන්න හැකියාව කොහෙත්ම නැහැ. එතකොට මේ ගස්වල කරන්නේ රා මැදීම් විතරයි. යම්කිසි කාලයක මල් කපන එක නැවැත්තුවොත් පසු කාලේන එන මලක් මගින් ගෙඩි හටගෙන එහෙම වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ රා පොල් කට්ටකට එන්නේ මේ ඊට කලින් මේ වගේ බැරල් එකකට දාලා ඉවර වෙලා ඒ කියන්නේ ඊස්ට් වල ප්‍රතික්‍රියාවත් එක්ක පැහුනට පස්සේ මේ වගේ කෙලින්ම රා බාර් එකට එහෙම නැත්නම් අදාළ ස්ථානට ගෙනල්ලා මේ වගේ ටිකක් තියලා ඊට පස්සේ අපි කරන්නේ ගෙනාපු ටික ඇත්තටම පෙරා ගන්නවා දැලකින්. මොකද ඒකේ තියෙනවා රොඩු බොඩු අනම්මන. ඉතින් මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩක් පොඩි සත්තු එහෙමත් ඉන්නවා ගොඩක් වෙලාවට ඕකේ. මොකද මේ එයාලා සුවඳට එනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් රොඩු ගොඩක් පොල් වල කියන්නේ පොල් මලේ තියෙන ඒවා ගොඩක් තමයි එකතු වෙන්නේ. බලන්න මේ පෙන වගේම ඒවා පෙරෙන්නේ නැතිව ඉතින් අර රොඩු බොඩු තමයි ඒ එයාලා අයින් කරන්නේ. මෙහෙම තමයි එතකොට ඔයාලා රා බාර් එකකදී නැත්නම් ඒ අදාළ ස්ථානයකදී දැක බලා ගන්න පුළුවන් වෙන්නේ රා තියෙන දේ. ඉතින් මේ වගේ ලොකු බැරල් වලට දාලා තමයි එයාලා අසුරලා තියාගන්නේ. ඇත්තටම රා විශාල ප්‍රමාණයෙන් මෙයාලා මේ එකතු කරලා තියෙන්නේ. එකතු කරලා කියන්නේ ටොඩි ටැපර්ස්ලාගේ. ටොඩි ටැපර්ස්ලාගේ විදිහට විශාල වශයෙන් එකතු කරලා තමයි රා බාර් එකට ගේන්නේ. ඉතින් රා කියන්නේ ඇත්තටම හොඳ දේශීයපානයක්. කිසිම අතුරු ආබාධයක් නැහැ. ඉතින් මා චුට්ටක් බිව්වා ඒක නිසා. පොඩි මේ වගේ පුංචි ප්‍රමාණයක වෙරවීමක් කිසිම දෙයක් නැහැ. අනිත් රා හදන්නෙත් කිසිම කෘත්‍රිම ද්‍රව්‍යයක් දාන්නේ නැතුව කෙලින්ම මීරා වලට ගහෙන් ගන්න මීරා වලට ඊස්ට් පොඩ්ඩක් එකතු කරලා තමයි රා හදන්නේ. ඒක නිසා කිසිම අතුරු ආබාධයක් එකතු වෙන්නේ නැහැ මේකෙන් ඇඟට.